සුබ දවසක් මගේ ළමයිනේ. අද ඔයාලට මම පැකේජ් එකක් දෙන්න යන්නේ. ඉතින් කොහොමද ඔයාලට? මොනවද ඊට ඉස්සෙල්ලා මම දෙයක් කියන්නයි ඉන්නේ. මොකද දන්නවද? මේ ඔයාලා මල් ගන්නකොට කෙනෙක්ගෙන් කමන්නේ මේ මල් ගන්නකොට ඉතින් ෆොටෝ එවන්න කියනවනේ. ඉතින් ඔයාලා ෆොටෝ බලලා ඊට පස්සේ මේ ෆොටෝ වල තියෙන මල් වල ගණන් කිව්වහම ඉතින් ඔයාලට මේ ගණන් වැඩි කියලා ඉතින් ඔයාලට තරහ යනවා. ඉතින් එතකොට එහෙම කරන්න එපා කවදාවත්. මොකද මේ අපේ මිස්ලා ගොඩාක් අමාරුවෙන් තමා මහන්සියෙන් එයාලගේ ධෛර්යයෙන් ඔය මේ මල් හදන්නේ. මේවට රැකවරණය ඕන ආදරය රැකවරණය ඔක්කොම ආවහම තමයි මේවා මල් හැදෙන්නේ. ඉතින් ආදර කරුණාව නැත්තම් මල් ගහක් හැදෙන්නෙත් නෑ. ළමෙක් වගේ තමයි මේ මල් හදන්නේ. ඉතින් මේ එයාලට බේත් දෙන්න ඕන, කන්න බොන්න දෙන්න ඕන. ඉතින් ඒ වගේ තමයි. ඉතින් ඒ වගේ කරන්න එපා. මල් පැල ඉල්ලලා ආය මේ මොනවාද ගණන් වැඩි මට එපා කියලා එහෙම කියන්න එපා. ඉතින් ඔයාලා සාධාරණව හිතන්න. ඉතින් එහෙම හිතලා මේ දෙයක් කරන්න. ඉතින් හරිද? ඉතින් මම ඒ ගැන ටිකක් මට වෙච්ච දෙයක් ගැනයි ඉතින් මම ඔයාලට කිව්වේ. ඉතින් මේ පැකේජ් එක බලන්න ලස්සනයිද කියලා මම මේ පැකේජ් එක ඔයාලට දෙනවා. ලස්සන ගහක් කඩ්මුල් එහෙම ඇවිල්ලා ලස්සන මලක් එක්ක මේක තියෙනවා. මේ ෂීට් පැලයක් තියෙනවා. ලස්සන ෂීට් පැලයක්. රේන්බෝ පැලයක් තියෙනවා. මලුත් එක්ක මල් දෙකක් බයි වෙනවා නෑ. ඉස්සල්ලා එන එක ඊළඟ බයි වෙන්නේ ලස්සන වගේ. කට්පත් පැලයක්. මේ කෙමිය කොටයි එකේ. අලුත් වර්ගයක් කෙමිය කොට එකක්. ඒක තියෙනවා. මේක වයිට් චැම්පියන් එකක් තියෙනවා. මල් ගස් පහක් තියෙනවා. ඔන්න ලොකු ලස්සන මල් තියෙන පහක් මේ. ලස්සනම ගස් මල් වට්ටියක් වගේ ලස්සන පැල පහක් තියෙනවා. ඉතින් මම මේකට 3800ක් තමයි කියන්නේ. ඔයාලට සාධාරණව කියනවා බලන්න හොඳ නම් ඔයාලා මට පණිවිඩයක් දෙන්න. මම WhatsApp එකට මේ නම්බරේ දාන්න. ඔයාලා කැමති නම් මට මේකට මේ කෝල් එකක් දෙන්න. හරි මට කමෙන්ට් එකක් දාගෙන යන්නලා. හරි බුදුසරණයි ඔයාලා ඔක්කොටම.